කිසිම තීරණාත්මක ගතියක් නැහැ ওই වෙන සංසිද්ධිවල. හැබැයි හිතනවා මේක තමයි ජීවිතේ. يعني සරලව අර පොඩි කාලේ අම්මා එහාට ගියාම අඬපු ඒ මෙන්ටැලිටි එක තියෙනවා. ඒ පොඩි එකෙක්ට පැහැදිලි කරලා වැඩක් නැහැ නේ. උඹට ඔය දැන් විතරයි තම අවුරුදු ගානේ ඉඳන් උඹ අම්මා හොයන්නේ නැහැ. උඹ අම්මා ආවත් එළවෙන සීන් එකට එනවා කියලා පොඩි එකාට කියලා වැඩක් නැහැ නේ. ඕක තේරුම් ගන්න නැහැ නේ. සෙල්ලම් බඩුව ඉල්ල අඬපු පොඩි එකාට මේ සෙල්ලම් බඩුව උඹට තව ටික කාලයක් යද්දි එපා වෙන ඔය සියල්ල අනිත්‍ය යනවනම් බයිලා ගැහුවට වැඩක් නැහැ නේ. ඌ එක අඬන එක අඬනවනේ. හරිද? තව ටික කාලෙකින් උඹට සෙල්ලම් බඩුව වැඩක් නැහැ කියලා. එමම තමයි උඹලට අද කියන්න ගියොත් ඔය උඹලා ඉන්නේ හින ගොන් ආතල් එක්ක ඕක පට්ට තීරුමක් නැති දෙයක්. ඔය උඹලා අද නිකන් හෙන ලොකුයි කියලා හිතන් ඉන්න සියලු දේ තව අවුරුදු 3ක් ඇතුළත නැති වෙනවා. සියලු දේ එතකොට එක එකාගේ ඔළුවල මේ ගැන වෙන්න ඇති මේ කියන්න කියලා හිතෙනවා. ඔව් ඒ ගැන තමයි කියන්නේ. හරිද? ඒ සියලු දේ තව අවුරුදු 3ක් යද්දී ෂුවර් ඇන්ඩ් ෂොට් නැති වෙනවා. ගැරන් කරලා කියනවා නැති වෙනවා. හරිද? ඉවර පිළිගන්න එක නෑ. මේ සෙල්ලම් බඩුලා ඉන්න එකම තමයි. මේ ඒ සෙල්ලම් බඩුවේ කාට කියලා වැඩක් නෑ වගේ උඹලට කියලා වැඩක් නෑ.